History of Peaky Blinders cap. රයිට් ඉතින් 1950 ගණන් වල ඉංග්ලන්ඩ් වල අලුත් රූල් එකක් දැම්මා යන් බොයිස්ලා ඒගොල්ලෝ අනිවාර්යෙන් වූල් කැප් එකක් දාන්න ඕනේ කියලා. රයිට් ඉතින් මේක තමයි කැප් එක. ඉතින් මේකට ඇත්තටම ඒ කාලේ ඉඳලා ගොඩක් නම් වලින් මේ කැප් එක හඳුන්වලා තියෙනවා. ඉතින් පොපියුලර් වෙලා තියෙනවා නිවුස් බෝයි හැට්, ගැස්පි බෝයි හැට්, එහෙම නැත්නම් පුවර් බෝයි හැට් කියලා. ඉතින් මේ වගේ නම් තුන හතරකින් මේක හඳුන්වලා තියෙනවා. සාමාන්‍යයෙන් මේක හදන්න ගොඩක්ම පාවිච්චි කරලා තියෙන්නේ වූල් කියන මැටීරියල් එක. ඉතින් මේ හැට් එක ගොඩක් පොපියුලර් වෙලා තියෙන්නේ early 20th century කාලෙදී යුරෝප වල සහ නෝර්ත් ඇමරිකාවල. ඉතින් මේ හැට් එක ඇත්තටම ගොඩක් දාලා තියෙන්නේ ඒ කාලේ හිටපු working class වල වැඩ කරන බොයිස්ලා තමයි, විශේෂයෙන් නිවුස් පේපර්ස් ඩිස්ට්‍රිබියුට් කරන අය, එතකොට ඩොක් යාඩ් වල වැඩ කරන ඩොක් වර්කර්ස්ලා, එතකොට හයි ස්ටීල් වර්කර්ස්ලා වගේ, ඊට අමතරව ෆාමර්ස්ලා වගේ කට්ටියත් මේ හැට් එක යූස් කරලා තියෙනවා ඒ කාලේ. ඉවෙන්චුවලි මේක කාලෙත් එක්කලා මේ වෙනකොට ගොඩක් ෆේමස් ස්ටයිලිෂ් කැප් එකක් වෙලා තියෙනවා. ස්පෙෂලි මිඩල් ක්ලාස් එකේ ඉඳලා හයි සෝෂල් ක්ලාස් වල අයත් මේ කැප් එක පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා. රයිට් ඉතින් පර්සනලි කියන්න ඕනේ මම නම් මාරම කැමති ස්ටයිලිෂ් හැට් එකක් තමයි මේ බේකර් බොයිස් හැට් එක. ඉතින් ඕගොල්ලන්ට මේක ඇත්තටම මේ හයි ෆැෂන් බ්‍රෑන්ඩ්ස් H&M, Zara ඒ වගේ හයි ෆැෂන් බ්‍රෑන්ඩ්ස් වල මේක පර්චේස් කරන්න ටිකක් අමාරුයි, හොයාගන්න අමාරුයි. ඉතින් යුරෝප් වල තියෙනවා වින්ටේජ් ක්ලෝදින් විකුණන ෂොප්ස්. ඉතින් ඒ වගේ ෂොප් එකකින් තමයි ඇත්තටම මමත් පර්චේස් කරේ, වින්ටේජ් ෂොප් එකකින්. ඒ වගේ කැප් එකක් යූස් කරලා ඔයගොල්ලන්ගේ ස්ටයිල් එක ගොඩක් එලිවේට් කරගන්න පුළුවන්, නැත්නම් ඔයගොල්ලන්ගේ ස්ටයිල් එක ගොඩක් අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ කැප් එකක් දාගෙන ඔයගොල්ලන්ගේ අවුට්ෆිට්ස් ස්ටයිල් කරන්න ගොඩාක් විදි තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති මමත් මේ වගේ කැප්ස් දාලා ගොඩක් අවුට්ෆිට් එකල ෆොටෝස් දාලා දෙනවා. ඉතින් අනිවාර්යෙන් පර්චේස් කරන්න ඔයගොල්ලන්ට ගන්න හම්බුනොත්